හරි. ඉස්සෙල්ලම මම මං ගැන ඉන්ට්‍රොඩක්ෂන් එකක් කරන්නම්. මගේ නම නිකිනි ජයසේකර. මම දැනට ඩේටා එන්ජිනියර් කෙනෙක් විදිහට ලංකාවේ වගේම ග්ලෝබලි පිළිගත්ත ලීඩින් කම්පැනි එකක වැඩ කරනවා. මට දැනට අවුරුදු 3කට වැඩි වර්කින් එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඩේටා එන්ජිනියර් and Power BI සයිඩ් එකේ. ඒවා තමයි මගේ ඩීටේල්ස්. ඊට පස්සේ ළමයි අපි ඕවෙම ක්ලාස් එක මේ වගේ ක්ලාස් එකක් ඇයි ඉන්ට්‍රොඩියුස් කරන්න කියලා. මේක ෆුලි තියරිටිකල් ක්ලාස් එකක් නෙවෙයි. මේක තනිකරම ප්‍රැක්ටිකල් ක්ලාස් එකක්. එතකොට මේකේ ඔයාලට ප්‍රැක්ටිකලි ඒ කියන්නේ ඩෑෂ්බෝඩ් ක්‍රියේට් කරන්න ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා. හරිද? එතකොට මේකේ තනිකරම අපි තියරි කවර් කරන්නේ නැහැ. මේකට ක්ලාස් එකට ඇටෙන්ඩ් වෙන ළමයින්ට නෝමල් තියරිටිකල් නොලෙජ් එකක් Power BI ගැන තියෙන්න ඕන. මම දාලා තිබුණා ඔයාලට තව Power BI ඩෙස්ක්ටොප් එක ඔයාලගේ මැෂින් එකට ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕනේ. මම තමයි ප්‍රී රික්වයර්මන්ට් මේ ක්ලාස් එකට ජොයින් වෙනවා නම් ඊට පස්සේ අපි දැන් මේ ක්ලාස් එකේදී කරන්නේ මෙහෙම සෙෂන්ස් ඒ කියන්නේ ඔයාලට දෙනවා එදාට රික්වයර්මන්ට් එකක්. ඒ රික්වයර්මන්ට් එකේදී ඔයාලා රික්වයර්මන්ට් එක බලලා ඩෑෂ්බෝඩ් එක අපි එදාට ක්ලාස් එකේම ප්‍රැක්ටිකලි හදනවා. අදත් අපි ඒ වගේ සාම්පල් ඩෑෂ්බෝඩ් එකක් හදනවා. ඔයාලට පුළුවන් ඒක යූස් කරලා ඔයාලා ක්ලාස් එක ගැන අයිඩියා එකක් ගන්න. හරිද? මෙතනින් අපි මේ කියන හැම කන්සෙප්ට් එකක්ම ක්ලාස් එක through කවර් කරනවා ප්‍රැක්ටිකලිම. ඒ කියන්නේ මම ක්ලාස් එක ගොඩක් ඉන්ට්‍රොඩියුස් කරන්නේ ඔයාලා අන්ඩර් ග්‍රැජුවේට් කෙනෙක් නම් ඔයාලා ඉන්ටර්න් එකක් නෑ. අපේ ඉන්ටර්න් එකක් හොයාගත්තට පස්සේ අපිට ඒකේ මේ වැඩ කරන්නත් අපිට තියරිටිකල් නොලෙජ් එක තිබ්බට බෑ. අපිට ප්‍රැක්ටිකල් නොලෙජ් එක තියෙන්න ඕන. ඒ වගේ අයට ගොඩක් සූටබල් වෙන විදිහට තමයි මම මේ සෙෂන්ස් ටික හදලා තියෙන්නේ. ඊට පස්සේ ඊට අමතරව ඔයාලා ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන කෙනෙක් නම් ඔයාලා දැනටමත් Power BI එක වැඩ කරනවා නම් එතකොට ඔයාලට නොලෙජ් ඒ කියන්නේ ඔයාලා ඩිසයින් එකක් දැක්කහම ඔයාලා ක්ලයන්ට් රික්වයර්මන්ට් එකක් කිව්වහම හරි එකපාර ඔයාලා රික්වයර්මන්ට් එකට යන්න බැහැ නම් ඔයාලට ප්‍රශ්න තියෙනවා නම් එකපාර ඩිසයින් එකක් දැක්කහම ඒ ඩිසයින් එකට අදාළ අවුට්පුට් එකට ක්ලයන්ට් රික්වයර්මන්ට් එකට ඩෑෂ්බෝඩ් එකක් හදාගන්න බැයි නම් ඒ වගේ වෙලාවට අපිට මේකේ ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් ඕනේ. ඒ ප්‍රැක්ටිකල් නොලෙජ් එක මේ ක්ලාස් එකෙන් ඔයාලට බිල්ඩ් අප් වෙනවා. ඔයාලගෙම ඔයාලට මන් දෙන රික්වයර්මන්ට් වලට ඔයාලටම ඩෑෂ්බෝඩ් හදලා ප්‍රැක්ටිකලිම එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි මම මේ ක්ලාස් එක ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්නේ. හරිද? මට ඉස්සෙල්ලාම කියන්න ඔයාගේ ඒ කියන්නේ ඔයා මීට කලින් Power BI ගැන ඉගෙනගෙන තියනවද එහෙම? ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරනවද? ඒ වගේ ඩීටේල්ස්. මෙහෙමයි මං මේක තමයි ෆස්ට් ටයිම් යූස් කරන්නේ. ඒ වුණාට මං account field එකේ වැඩ කරනවා. මට Power BI කියන පොඩ්ඩක් විස්තර ඕනේ වෙනවා. මට අර graph knowledge එහෙම නැහැ නිකම්ම. හරි. ඔයාට තියරිටිකල් නොලෙජ් එක යම්කිසි මට්ටමකට තියෙනවා. නිකන් හරි හැන්ඩල් කරලා තියෙනවා නම් ඔයාට මේකෙන් දැන් අපි තව චුට්ටකින් ඩෑෂ්බෝඩ් එකක් හදනවා. ඒ හදන ඩෑෂ්බෝඩ් එකේ නොලෙජ් එකෙන් ඔයාට පුළුවන් ක්ලාස් එකේ ගැන අයිඩියා එකක් ගන්න. මම ක්ලාස් එකේ කන්සෙප්ට් එකට යන්න කලින් අද අපි පැයක වගේ සෙෂන් එකක් තමයි තියෙන පැයකයි කාලක විතර වගේ. අපේ ක්ලාස් එකේ ඩියුරේෂන් එක ගත්තාම අපි පැය දෙකක් ක්ලාස් එක කරනවා. එතකොට ඔයාලට පළවෙනි විනාඩි 30 විතර ඇතුළත ඔයාලට මම දෙනවා ඒ රික්වයර්මන්ට් එකට අදාළව ඩෑෂ්බෝඩ් එක හදන්න. හරිද? ඊට පස්සේ ඔයාලගේ ඒ රික්වයර්මන්ට් එකට හදපු ඩෑෂ්බෝඩ් එකට කොහොමද ස්ටෙප් බයි ස්ටෙප් ඒ ඩෑෂ්බෝඩ් එකේ ඩිසයින් එකේ ඉඳන් අන්තිම අවුට්පුට් එක වෙනකන් යන හැටි මම ඔයාලට කියලා දෙනවා. පැට්‍රිකලිම කියලා දෙන්නේ. එතකොට ඔයාලගේ ඉන්ඩිවිජුවල් එන ප්‍රශ්න ඔයාලගේ මොනවද තියෙන ඔයාලගේ මට්ටමින් ඔයාලගේ තියෙන ඉෂුස් මොනවද ඒ වගේ දේවල් කරගෙන යනවා. මේක ඩියුරේෂන් එකක්
ඇත්තටම නැහැ ළමයි. ඒ කියන්නේ ඔයාලට පැය දෙක ගානේ හැමදාම මේ ටයිම් එකට ක්ලාස් එක දිගටම තියෙනවා. ඒ හැම දවසකම එකිනෙකට වෙනස් ඩෑෂ්බෝඩ්ස් තමයි කරන්නේ. කියන්නේ එතකොට කැමති කෙනෙකුට ඒ කියන්නේ මාසයක් පීරියඩ් එකට ඔයාලට පේමන්ට් එක කරලා ජොයින් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට කැමති අදාළ ස්ටෙප් වලදී ඔයාලට ඒක මූව් වෙන්න පුළුවන්. හරිද? ඒ විදිහට තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ. එතකොට ඔයාලට පුළුවන් මම ඔයාලා ඩේටා සෙට් සහ රික්වයර්මන්ට් ඔය ඔක්කොම දෙනවා. ඒවා go through කරලා අපි මේ ක්ලාස් එකේදීම ඔය ඩෑෂ්බෝඩ්ස් ටික හදනවා. අදත් අපි එකක් හදනවා. මම හිතනවා ඔය දෙන්න ඩෑෂ්බෝඩ් Microsoft Power BI desktop එක ඩවුන්ලෝඩ් කරගෙන ඇවිල්ලා ඇති කියලා. Power BI desktop එක ඩවුන්ලෝඩ් කරලා නැත්නම් Microsoft Store එකට ගිහිල්ලා Power BI desktop කියලා සර්ච් කරලා මේක ඉන්ස්ටෝල් කරගන්න. හරි. මම එතකම් පොඩ්ඩක් Power BI ගැන ඔයාලා Power BI ගැන දන්න වුණාට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්නම්. මේ Power BI කියන්නේ ළමයි data analytics tool එකක්. හරිද? ඒ කියන්නේ බිස්නස් එකට අදාළ ඩිසිෂන් ගන්න tool එකක් තමයි Power BI කියලා කියන්නේ. හරිද? ඒ කියන්නේ අපිට තියෙනවා නම් හිතන්නකෝට මාසෙට එම්ප්ලොයිස්ලගේ සැලරි එක එක මාසවල එම්ප්ලොයිස්ලගේ සැලරි රේන්ජ් එක කොහොමද යන්නේ? එක එක මාසවල සේල්ස් කොහොමද යන්නේ? සමහර මාසවල අප් වෙලා ඩවුන් වෙලා සමහර මාසවල තමන්ගේ ඇචීව් එකට ගෝල් එකට ගියාද? ඒ වගේ බිස්නස් එකට අදාළ ඕනම ෆීල්ඩ් එකට අදාළ ඩිසිෂන් ගන්න මේ Power BI කියන data analytics tool එකට පුළුවන්. හරිද? ඔයාලා මෙච්චර කල් යූස් කරපු Excel වලට වඩා ගොඩාක් ෆීචර්ස් එක්ක ගොඩාක් ලේසියෙන් අපිට මේ ටූල් එක යූස් කරලා ඕනම ඇනලිසිස් එකක් කරගන්න හැකියාව Power BI වලින් තියෙනවා. අපේ පොඩි data එකේ ඉඳන් 2 GB වගේ data set එකක් යනකම් big data analysis වලට මේ Power BI එක යූස් කරලා ලේසියෙන්ම කරන්න පුළුවන්. හරිද? එතකොට ඔයාලා Power BI ගැන normally idea එකක් තියෙන කෙනෙක් නම් ඔයාලට Power BI වල එක්ස්පර්ට් මට්ටමට යන්න අනිවාර්යෙන් ළමයි theoretical knowledge එක අනිවාර්යෙන් ඕනේ. ඒක හරියට අපි ඇප්ලයි කරන්න දැනගෙන ඉන්න ඕනේ. Power BI කියන්නේ normally visualization නෙමෙයි. හරිද? ඒක ගොඩක් ලොකු huge process එකක් තියෙන system එකක්. ඒ කියන්නේ අපි හරියට අපේ data එක හරියටම process කරන්න ඉගෙන ගන්න ඕනේ. ඒක තමයි අපේ අන්තිම output එකක් විදිහට ඔයාලා dashboard එකකින් visualization එකක් දැක්කට ඒක හදාගන්න තැන තමයි අපිට තියෙන එතනද ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අපි normally මට්ටමේ dashboard එකේ ඉඳන් අපි ගොඩක් medium මට්ටමේ high level මට්ටමේ dashboards level වලට යනකොට විශේෂයෙන්ම finance, accounting වගේ fields ගත්තාම අපි ගොඩක් වැඩ කරන්නේ revenue එක. එතකොට අපේ analysis එකේදී අපේ වැරදිලාව revenue වැරදෙන්න බෑ. එතකොට අපේ values අනිවාර්යෙන් 100% accurate වෙන්න ඕනේ. ඔයා මෙතන වැඩ කරනවා data analytics කෙනෙක් වුණත්, ඔයා business field එකේ වැඩ කරන කෙනෙක් වුණත්, ඔයා dashboard එක හදන කෙනා නම් ඔයා අතේ තමයි ඒ රෙස්පොන්සිබිලිටි එක තියෙන්නේ. ඒ හින්දා මේක අපි ගොඩාක් ලේසියෙන් හිතන්න ඕන එකක් නැහැ. අපිට සාමාන්‍ය ඩෑෂ්බෝඩ් ලේසි විදිහට හදන්න පුළුවන්. හැබැයි අපි කම්ප්ලෙක්ස් මට්ටමට ටික ටික යනකොට අපි අපේ නොලෙජ් එක හරියටම ඉම්ප්‍රූව් කරගන්න ඕනේ එතෙන්ට යන්න. හරිද? මං හිතනවා ඔයගොල්ලෝ මාත් එක්ක එකග වෙනවා ඇති කියලා. අනිත් එක්කෙනා ඔයා මොන ෆීල්ඩ් එකේද ඉන්නේ? ඔයාලා කමෙන්ට් එකක් හරි දාන්න. මම ප්‍රශ්න ඇහුවට මොකුත් මේ එපා. මම ප්‍රශ්න අහන්නේ ඔයාලා ගැන දැනගෙන මට ඒක අනුව ඔයාලගේ ටමට අනුව තමයි අපි මං උගන්වන එක කරන්නේ. හරි. මැසේජ් එකක් හරි දාන්නකෝ.
හරි. මම දැන් මූව් වෙනවා මේ Power BI එක වැඩ කරන ගැන. මම ඔයාලට පොඩ්ඩක් මේක වැඩ කරන හැටි කියලා දීලා ඊට පස්සේ අපි සාම්පල් ඩෑෂ්බෝඩ් එක හදන්න යමු. හරිද? හරි. ඔයාලට Power BI එක වැඩ කරනකොට ඉස්සෙල්ලම ඔයාලට දැන් ඔයාලා මොකක් හරි ඔයාලා හිතන්න ඔයාලගේ අවුට්පුට් එක තමයි මන්ත් එකට අදාළ සේල්ස් ඇනලිසිස් එකක් කරන්න ඕනේ. හරිද? එතකොට මේ මන්ත් වලට අදාළ සේල්ස් ස්ටෝර් වෙච්ච තැනක් තියෙන්න එපා. දැන් අපිට අවුට්පුට් එකක් විදිහට ඩේටා අරගෙන පෙන්නන්න ওই ඩේටා ටික කොහේ හරි තියෙන්න එපා. එතකොට අපේ ෆස්ට් පොයින්ට් එක තමයි ඩේටා සෝසස් කියලා කියන්නේ. හරිද? ඩේටා සෝසස් කියලා කියන්නේ අපේ ඩේටා ස්ටෝර් වෙලා තියෙන තැන. හරි. අපි අපේ රික්වයර්මන්ට් එකක් ගත්තාම අපේ රික්වයර්මන්ට් එකේ තියෙන රික්වයර්මන්ට් එක අපි අයිඩෙන්ටිෆයි කරගෙන අපි ඉස්සෙල්ලම කරන්න ඕන දේ තමයි data sources ටික අයිඩෙන්ටිෆයි කරගන්න එක. හරිද? මේ ඒ කියන්නේ අපේ අවුට්පුට් එකට අදාළ ඒ කියන්නේ හිතන්නකෝ මේ විෂුවලයිසේෂන් එක කියලා. මේ විෂුවලයිසේෂන් එක හදාගන්න ගත්ත data set එක. data එක ස්ටෝර් වෙලා තියෙන තැන. data sources Excel වෙන්න පුළුවන්. ඊට පස්සේ CSV file databases වගේ වෙබ් සර්වර්ස් Google ෂීට්ස් ඒ වගේ ඕනම ඩේටා සෝස් එකක් අපිට මේ Power BI එකෙන් අරගෙන ඩෑෂ්බෝඩ් එකක් ක්‍රියේට් කරන්න පුළුවන්. හරි. ඔයාලා දන්නවා ඇති ඔය get data කියලා අපේ Power BI desktop එකේ ෆන්ක්ෂන් එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මොන ඔයාලගේ data source මෙන්න මේ තියෙන ඕනම location එකේ තිබ්බත් අපිට පුළුවන් ඒක use කරලා ඩෑෂ්බෝඩ් එකක් හදා ගන්න. හරිද? ඊට පස්සේ මේ දැන් අපේ data source එකෙන් data ගන්න ගත්ත කියලා හිතන්න ඔයාගේ ෆයිල් එකේ data Excel එකේ තිබ්බා. හරිද? ඒ data ටික ඔයා Power BI වලේ ගන්න report එකක් හදන්න. ඊට පස්සේ ඔයා කරන වැඩේ මෙන්න මේ data source එකේ තියෙන data ටික අරගෙන ඊළඟට අපි data clean කරගන්න ඕනේ. කවුරු හරි මට කියන්න අපි data clean කරගන්නේ ඇයි? ඒ කියන්නේ අපි data ගත්තට පස්සේ data clean කරගන්නේ ඇයි? normally අපේ එකේ තියෙන තේරුම ඩුප්ලිකේට් අයින් කරන්න ඊට පස්සේ මිස්මැචස් අයින් කරන්න ඒ වගේ අපේ data source එකේ තියෙන issues ඒ කියන්නේ තියෙන මිස්මැචස් අයින් කරලා අපිට අපේ අවුට්පුට් එකට ගැලපෙන data set එකක් හදාගන්න තමයි අපි data cleaning process එකක් කරන්නේ. හරිද? එතකොට අපි දැන් මොකද කරේ? දැන් හිතන්න මගේ තියෙනවා මේ Excel file එක. ඒකේ තියෙනවා month එකට අදාළ sales data. හරිද? මම දැන් ඕකේ තියෙන ඩුප්ලිකේට් අයින් කරලා, ටයිම් මිස්මැචස් අයින් කරලා, ඒ වගේ දේවල් ගොඩක් කරලා මම මේ පැත්තට ඩේටා එක ගත්තා. හරිද? ඩේටා එක ගත්තට පස්සේ ඊළඟ කොටස තියෙනවා අපිට පුළුවන් ඊළඟ ස්ටෙප් එක තමයි රිලේෂන්ෂිප් ඇන්ඩ් මොඩලින් කියන්නේ. ඒ කියන්නේ ටේබල් අතර කනෙක්ෂන් ඇති කිරීම. ඊළඟට අපි කරන්නේ ඒ විදිහට. දැන් අපේ එක ටේබල් එකයි නම් තියෙන්නේ අපිට data modeling කරන්න අවශ්‍යතාවයක් නැහැ. අපේ පැත්තෙන් data table දෙක තුනක් තිබ්බොත් අපි relationship උත් ඊළඟට හදා ගන්නවා. ওই relationship හදුවට පස්සේ අපි කරන වැඩේ DAX කියලා ලැන්ග්වේජ් එකක් use කරලා අපේ requirement එකට අදාළ calculation කරගන්නවා. කැල්කුලේෂන් කරලා අන්තිම ස්ටෙප් එක තමයි ළමයි අපේ අර විෂුවලයිසේෂන් ටික හදාගන්න එක. හරිද? මේක තමයි අපේ Power BI ඩෑෂ්බෝඩ් එකක් හදාගන්න කරන ස්ටෙප්ස් ටික. අන්තිමට තමයි අපි ওই Power BI ඩෑෂ්බෝඩ් එකේ සිකියුරිටි ඉම්ප්ලිමන්ට් කරලා අපේ අදාළ පාටිස්වලට ෂෙයා කරන්නේ Power BI සර්විස් එක through. මං හිතනවා ඔයාලා මේක ඔල්රෙඩි දන්නවා ඇති කියලා. කට්ටිය Power BI knowledge එක තියෙන හින්දා අපි දැන් අද අපේ sample dashboard එකේ ප්‍රශ්නෙට move වෙමු. හරිද? ඔයාලට මම මේ WhatsApp එකටද Zoom එකට එවුවොත් ඔයාලට download කරගන්න ලේසියි.
මැසේජ් එකක් දාන්න කළාම මම දෙකටම දානවා. මම ඔයාලට Word document එකකුයි Excel file එකේ දෙකම දානවා. WhatsApp එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරි මේ දෙක ඩවුන්ලෝඩ් කරගන්නකො. මම group එකට දැම්මා. අපි යන්නේ ඩෑෂ්බෝඩ් එක හදාගන්න. මේක තමයි අද අපේ රික්වයර්මන්ට් එක. ඔයාලට මම ડોකියුමන්ට් එකක් දාලා ඇති. ඒක ඩවුන්ලෝඩ් කරගන්න. මම අනිද්දා ඉඳන් ක්ලාස් එකේ ඔයාලට මේ ඩෑෂ්බෝඩ් එක හදන්න වෙලාව දීලා තමයි පටන් ගන්නෙ. හරි. මං හිතනවා ඔයාලා ඩවුන්ලෝඩ් කරගන්න ඇති කියලා. ඔලි ස්ක්‍රීන් එක බලා ගන්න. ඔන්න අපිට තියෙනවා රික්වයර්මන්ට් එක. හරිද? ඔයා හිතන්න ඔයා ඩේටා ඇනලිටික්ස් හරි ඔයාගේ පොසිෂන් එක කියලා හිතන්නකෝ. ඔයාට තියෙනවා කම්පැනි එක ඩෑෂ්බෝඩ් එකක් හදන්න. හරිද? එයාට ඒකේ මැනේජර්ට ඕනෙලු ට්‍රැක් කරගන්න සේල්ස් ප්‍රොෆිට් වගේ දේවල් රීජන් ඩේටා ඒ කියන්නේ කස්ටමර්ට අනුව කොච්චර සේල්ස් විචලන වෙනවද ප්‍රොෆිට් එකට අනුව කොච්චර ප්‍රොෆිට් එකක් එක එක රීජන් වල කොච්චර ප්‍රොෆිට් එකක් තියෙනවද ඒ වගේ මේ මැනේජර්ට ඕනෙලු මේවට ඩිසිෂන් එකක් ගන්න. ඒකට අදාළව ඩෑෂ්බෝඩ් එකක් හදා ගන්න ඕනේ කියලා එයා කියනවා. ඉස්සෙල්ලාම ඔයාලා රික්වයර්මන්ට් එකක් දුන්නාම ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ රික්වයර්මන්ට් එක හොඳට කියවන්න. හරිද? ඊට පස්සේ දැන් මේකේ නම් ළමයි මම ඔයාලට එක එක රික්වයර්මන්ට් එකට කරන්න ඕනේ ඒවා ටික ලියලා තියෙනවා. අපිට නෝමල් රික්වයර්මන්ට් එකක් ආවම අපිට සාමාන්‍යයෙන් ඒගොල්ලෝ දෙන්නේ අපිට ඒ කියන්නේ එක එක දැන් මොන හරි කැල්කුලේෂන් කරගන්න ඕන KPIs අර ඒ වගේ දේවල් විතරයි එයාලා දෙන්නේ. හැබැයි මම මුලදීම ඔයාලට කරනකොට ස්ටෙප් බයි ඔයාලගේ නෝමලි නොලෙජ් එක සාමාන්‍ය මීඩියම් මට්ටමට ගෙන යන්න මම මේ විදිහට ස්ටෙප් බයි ස්ටෙප් ස්ටෙප්ස් ටික තියෙනවා. ටික දවසකින් ඔයාට මේ වගේ ස්ටෙප්ස් හම්බෙන්නේ නැහැ. ඒ වෙනකොට ඔයා රික්වයර්මන්ට් එක දැකලා ඉන්ඩස්ට්‍රියල් මට්ටමින් හදාගන්න පටන් ගන්න ඕනේ. හරිද? ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ අපි මේ දැන් ඔයාලට හම්බෙනවා ඔයාලගේ ඉන්ඩස්ට්‍රි එකේ කොහොමද දන්නේ account එකේ IT ඉන්ඩස්ට්‍රි එකේ නම් වෙනම බිස්නස් BRD කියලා ඩොකියුමන්ට්ස් වගේක් තියෙනවා. ඒ කියන්නේ බිස්නස් එක රික්වයර්මන්ට් එකක් එනකොට ඒක ඩොකියුමන්ට් කරලා තියෙනවා. හරිද? ඒකේ තියෙනවා බිස්නස් එකට අපෙන් ඒ කියන්නේ අපේ ඩෑෂ්බෝඩ් එකෙන් වෙන්න ඕන අවුට්පුට් මොනවද කියලා. හරි. අපිට ඉස්සෙල්ලාම දැන් මේ පළවෙනි එකේ කියනවා මැනේජර්ට ඕනෙලු ඔය මේ ඩෑෂ්බෝඩ් එකේ අවුට්පුට් එකේ එන සේල්ස් එකයි ප්‍රොෆිට් එකයි අපි කැල්කියුලේට් කරන ප්‍රොෆිට් කස්ටමර්ට රීජන් එකට එක එක මාසෙට අනුව විචලනය වෙන්නේ කොහොමද කියලා බලන්න. හරිද? ඔයාලට තේරෙනව නේද මම කියපු කන්සෙප්ට් එක? ඉස්සෙල්ලාම කවුරු හරි උත්තර දෙන්න. මං කැමතියි ඔයාලා උත්තර දෙනවනේ. එතකොට තමයි ඔයාලට මේක හොඳට ඔළුවට යන්නේ.
ඊට පස්සේ හරි. දැන් අපිට තියෙනවා ඉස්සෙල්ලම කියන ස්ටෙප් 1 වල ඔයාගේ Power BI desktop එක ඕපන් කරන්න. හරි. ඔයාලා දෙන්න දැන් ඔයාලගේ Power BI desktop එක ඕපන් කරන්න. ඔයාලා Power BI install කරගත්තා නම් කරලා තියෙනවා නම් මෙන්න මේ වගේ window එක ඔයා ඉන්නවා ඇති. මෙතනින් blank report එකක් ගන්න. හරි. ඔන්න මේ වගේ canvas එකක් මට හම්බුණා. හරිද? ඊට පස්සේ මට කියනවා මෙයා get data ගිහින් දැන් අර මගේ මේ Excel ෆයිල් එක මේ මැනේජර් ඔයාට මේකට අදාළ source data දීලා තියෙනවා. මම අර ඔයාලට දුන්නේ sales dashboard data set කියලා data set එකක්. ඒක තමයි අපේ source data. හරි. මේ විදිහේ data set එකක් මැනේජර් ඔයාට දුන්නා. අපි හදන්නේ මේ data set එක use කරලා අර මැනේජර්ට ඕන output ටික ඩෑෂ්බෝඩ් එකකින් විෂුවලයිසේෂන් කරන්න. හරිද? මේකේ තියෙනවා ඔයාලගේ data set එකට යන ළමයි මේකේ තියෙනවා order ID එක. ඉස්සෙල්ලම අපි අරකට load කරන්න කලින් ඔයාලගේ data set එකේ මොනවද තියෙන්නේ කියලා පොඩ්ඩක් ගිහින් බලමු. හරිද? පළවෙනි එකේ තියෙනවා order ID එක. හරිද? ඊට පස්සේ ඔය order එක දාපු date එක තියෙනවා. මේ date එකට අදාළ customer ඉන්නවා. ඒ කස්ටමර්ගේ රීජන් එක, ඒ කියන්නේ කස්ටමර් මොනවද ගත්තේ කැටගරි එක, ප්‍රොඩක්ට් එක, ක්වොන්ටිටි කොච්චරක් ගත්තාද, සේල්ස් මෙච්චරක් ඇවිත් තියෙනවා, ප්‍රොෆිට් එක, කස්ටමර් රිටේල්ද, හෝල්සේල්ද කියලා, ඔන්ලයින්ද කියලා තියෙනවා. හරිද? මේ විදිහට data set එක ඉස්සෙල්ලම ඔයා identify කරගන්න මොනවද ඔයාගේ data set එකේ තියෙන data. හරිද? දැන් අපේ data set එකේ තියෙනවා ඔයාලට කියනවා මැනේජර් ප්‍රොෆිට් එකට අදාළව රීජන් එක ඇනලිසිස් කරන්න. එක මේකේ තියෙන data set එකේ තියෙන එක එක රීජන් වලට අදාළව කොහොමද ප්‍රොෆිට් එක විචලනය වෙන්නේ? කොහොමද එක එක දවස් අනුව මේ ප්‍රොෆිට් එක සේල්ස් එක විචලනය වෙන්නේ කියලා ඔයාලට අවුට්පුට් එක විදිහට ගන්න කියලා කියනවා. හරි. ඕක හදාගන්න කලින් අපි දැනගෙන ඉන්නේ අපේ data set එකේ තියෙන්නේ මොනවද කියලා. හරි. ඔන්න අපි ඉස්සෙල්ලම මේ data set එක මෙතෙන්ට ගමු. මේක අයින් කරනවා. හරි. අපේ ෆයිල් එක Excel එකක්. ඒ හින්දා මම Excel workbook එක මෙතන සිලෙක්ට් කරනවා. ඔන්න මම sales dashboard data set එක ගන්නවා. පැත්තට. හරි. ඊට පස්සේ මම මෙන්න මේ විදිහට sheet එකේ preview page එක ගන්නවා. මට කියනවා මෙතන identify the data set preview and data cleaning. අපි දැන් මේ පැත්තට යමු. හරිද? ඔයාලා මෙතන ඔයාලා දැනටම Power BI knowledge එකක් තියෙන හින්දා ඔයාලා දන්නවා ඇති load කරත් මේ normally report එකටමයි load වෙන්නේ. transform data ගියොත් තමයි data අපිට clean කරගන්න පුළුවන් කියලා. හරි. ඔයාලා මෙතෙන්ට මාත් එක්කම යනවද? අපිට පුළුවන් නම් මාත් එක්කම ලෝඩ් වෙන්න මෙෂින් එක පොඩ්ඩක් ස්ලෝ වෙනවා. ඒක ලෝඩ් වෙනවා තාම. හරි. මේක හොඳට බලා ගන්න. ඔයාලා ඩෑෂ්බෝඩ් එක හදලා මේ එහෙම වුණොත් මට එවන්න අනිවාර්යෙන් ක්ලාස් එක ඉවර වුණාම හරි ඔයාලා මේ සතිය ඇතුළත හරි ඩෑෂ්බෝඩ් එක හදලා එවන්න. දැන් හොඳට බලා ගන්න මම කොහොමද හදන්නේ කියලා. අපිට ලැබෙන සතියේ ඉඳන් පැය දෙකක් හම්බ වෙනවනේ. ඔයාලගේ ඩෑෂ්බෝඩ්ස් එහෙම සූදානම් කරගෙන එනකොට අපි එතකොට ක්ලාස් එකේදීම ওই ටික ඔක්කොම කරමු. හරිද? දැන් බලා ගන්න. දැන් මගේ මේකේ තියෙනවා order ID එක date එක. දැන් මම බලලා මේවට අදාළ type mismatches මේකේ තියෙනවා 25 district 25 unique කියලා. ඒක රෙකෝඩ් එකක්වත් duplicate වෙලා නැහැ. ඔයාලා බලන්න ඊට පස්සේ එක දැන් order වලට එක order එකක් ගත්තාම මේ order වලට region
යුනික් වුණේ නැහැ කියලා අවුලක් නැහැ. මොකද හැම එක කස්ටමර් කෙනෙක් ගත්තාම එයාට රීජන් කියන්නේ රීජන් 2 3ක ඉන්න පුළුවන් කස්ටමර් කෙනෙක්. ඒක නෝමලි සිනාරියෝ එකක්. හරිද? දැන් අපි කැටගරි ගත්තාමත් දැන් මේක එක්කෙනෙක් ගත්තා කියලා අනිත් කෙනත් එක ගන්න නැති වෙන්නේ නැහැනේ. එහෙම ගන්න පුළුවන්. හරිද? අපි බලනවා මේකේ ඩුප්ලිකේට් තියනවද කියලා. මෙන්න මේ විදිහට. ඔයාලා දන්නවා ඇති ඩුප්ලිකේට් එකක් කියන්නේ එක රෙකෝඩ් එකක් නැවත වාරයක් සේම් රෙකෝඩ් එකම නැවත පාරක් තියෙන එක. කියන්නේ මේකම පේලිය මේ පේලියම අහපව තිබ්බනම් ඒක අපේ unnecessary data එකක්. ඒ වගේ තියෙනවා නම් අපි ඩුප්ලිකේට් අයින් කරගෙන යනවා. හරිද? එහෙම නැති හින්දා අපි ඩුප්ලිකේට් මෙතන අයින් කරන්නේ නැහැ. මොකද මෙතන තියෙන මේ මෙන්න මේ විදිහට තිබ්බොත් මේකෙන් කියන්නේ එක රෙකෝඩ් එකකට එකයි තියෙන්නේ කියලා. හරිද? ඊට පස්සේ මම බලනවා මේ යුනික් නැති ඒවල ඒ යුනික් නැති වෙන්න පුළුවන්ද කියලා. දැන් අපි අපේ data set එකක් ගත්තම අපි මේ Power BI කරනකොට ගොඩක් හිතන්න ඕනේ. ඒ කියන්නේ අපිට දැන් ඕඩ් එකක් ගත්තාම ඒ ඕඩ් එකට අදාළව රීජන් ගොඩක් තියෙන්න පුළුවන්. කැටගරි ගොඩක් තියෙන්න පුළුවන්. ප්‍රොඩක්ට් තියෙන්න පුළුවන්. එහෙම ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් ආවොත් එහෙම තියෙන්න බෑ කියලා. එතකොට අපි ඒක රික්වයර්මන්ට් එක ඒ කියන්නේ දැන් අපේ මොකක් හරි හෝල් අපේ කම්පැනි සිස්ටම් එක කියලා හිතන්නකෝ. ඒ සිස්ටම් එකේ වැලිඩේෂන් තියෙනවානේ. අපි ඒවා අදාළ පාර්ටිස් වලින් ගන්න මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. සමහර සමහර දැන් හිතන්නකෝ සමහර සෙග්මන්ට් වලට ක්ලයන්ට්ස්ලා ඉන්න පුළුවන්. ඒ වගේ රික්වයර්මන්ට් එක එක කම්පැනි වල එක එක විදිහට තියෙනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ ක්ලයන්ට්ස්ලා ගොඩක් ඉන්න පුළුවන්ද? ඉන්න බැයිද කියලා. අපේ ඒ වගේ දේවල් අපිට ක්ලියර් නැති ඒ පැති අපි බිස්නස් එකෙන් ඒ කියන්නේ අපි රික්වයර්මන්ට් එක දුන්න කෙනාගෙන් අහලා අපි ඒවා අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ. දැන් මෙතනදී මම ගන්නවා ඒ කියන්නේ එක කස්ටමර් කෙනෙකුට රීජන් ගොඩක් තියෙන්න පුළුවන්. ඒක තියෙන්න පුළුවන්. ඊට පස්සේ කැටගරි ප්‍රොඩක්ට් ගත්තා කස්ටමර් කෙනෙක් ගත්තාම එයා ප්‍රොඩක්ට් ඕන ගාණක් එකම ප්‍රොඩක්ට් එක දෙපාරක් ගන්න අය තියෙනවනේ. එහෙම ගන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ ඒට අදාළ ක්වොන්ටිටි එක තියෙනවා. සේල්ස් තියෙනවා. ඒ කියන්නේ ක්වොන්ටිටි එකේ සේල්ස් එක කොච්චරක් තියෙනවද? දැන් මේ මොබයිල් ෆෝන් එක ක්වොන්ටිටි දෙකක් අරගෙන ඒකෙන් සේල්ස් වෙලා තියෙනවා 60000. ඒකට අදාළව ප්‍රොෆිට් එක යාට හම්බෙලා තියෙනවා රුපියල් 8000. හරිද? මට කියන්න ඔයාලට මේ data set එක දැක්කම මේ data set එක කියව ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ වෙලා තියෙන දේ තේරෙනවා. මේ පළවෙනි පොයින්ට් එක ගත්තා. ඔව් තේරෙනවා මිස්. හරි. මේ විදිහට ඔයා ඉස්සෙල්ලම ඔයාගේ රික්වයර්මන්ට් එක ගත්තාම ඔයාගේ අන්තිම අවුට්පුට් එක වෙනකම් ඔයා data set එක අයිඩෙන්ටිෆයි කරගන්න ඕනේ මොන වගේ dataක් තියෙන්නේ මොන විදිහටද මේක අපේ අවුට්පුට් එකට අරන් යන්නේ කියලා. හරි. මේක අපි ගොඩාක් ලේසි සාම්පල් එකක්. අපි ඉස්සරහට ගොඩක් අමාරු ඒවා කරනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම ලේසි එකේ ඉඳන් අමාරු එකට යනවා. හරි. මම මෙතනින් ෂීට් එකේ නම චේන්ජ් කරගන්නම්. මම ඊට පස්සේ මේවල ටයිප්ස් ටික හරිද කියලා බලනවා. ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒක ගොඩක් වෙලාවට ටයිප් එක වෙන්න ඕන ටෙස්ට්. මොකද ඉන්ටිජර් වලින් ප්‍රොඩක්ට් එකේ නම් තියෙන්නේ නැහනේ. එතකොට කැටගරි එකක් ගත්තාමත් ඒ වගේ. එතකොට කැටගරි එකත් ටෙස්ට් වෙන්න ඕන ටයිප් එක. සේල්ස් එහෙමනම් ළමයි මෙහෙමයි. දැන් සේල්ස් එක ගත්තාම නම් අපිට මේක හෝල් නම් එක දානවට වඩා ඩෙසිමල් නම් එක දාන එක සූටබල් වෙනවා. මොකද සමහර අයගේ මොනවා හරි ඩෙසිමල් සේල්ස් එකක් ඉස්සරහට આવොත් එහෙම කියලා ඕනනම් අපිට ඩෙසිමල් නම් එකකිනුත් තියන්න පුළුවන්. මේක දැන් හෝල් නම් එක කියන්නේ පූර්ණ සංඛ්‍යාවට වටේල උත්තරේනේ. දැන් ඒ වගේ අපිට ඕන නම් ඩෙසිමල් නම් එකට මේක කන්වර්ට් කරන්න පුළුවන්. අපේ data ඉස්සරහට අපේ data සිස්ටම් එකේ data හැමදාම දාන්නේ හෝල් නම්බර්ස්ම නම් ඒව චේන්ජ් වෙන්නේ නැත්නම් ඔයාට මෙතන හෝල් නම්බර් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. හරිද? දැන්ට මේ තියෙන data වල එක ඩෙසිමල් එකක්වත් නැහැ. ඕනනම් අපිට මේක හෝල් නම්බර් එම මම ඒ හින්දා තියෙනවා ප්‍රොෆිට් එකත් ඒ විදිහටම ගන්න. ඕනනම් අපිට මේක චේන්ජ් කරගන්නත් පුළුවන් ඩෙසිමල් නම්බර් එකට
අපිට ඉස්සරහට එහෙම දෙනවා කියලා අපේ රික්වයර්මන්ට් එකේ තිබුණා නම්. අපේ රික්වයර්මන්ට් එකේ එහෙම දෙයක් නැති හින්දා මම මේ විදිහටම තියනවා. හරිද? ඊට පස්සේ ප්‍රොෆිට් එකක් තියෙනවා. හරිද? ඒකට අදාළ වෙච්ච ප්‍රොෆිට් එක තියෙනවා. කස්ටමර්ගේ ටයිප් එක තියෙනවා. හරි. මෙන්න මේ ටික අපි බලලා අපේ ඩේට් එක තියෙනවා. ඔයා හිතන්නකෝ ඔයාගේ ඉස්සරහට ඔයාගේ ඩේටා සීට් එක ඩේටා ෆීඩ් කරන කට්ටිය ඩේට් ටයිම් වලින් ඩේටා දානවා නම් ඔයා මෙතනින් ඩේට් ටයිම් එකට මේක චේන්ජ් කරගන්න. කියන්නේ එන විදිහට අපි අපේ ඩේටා සෙට් එකේ ටයිප් ටික චේන්ජ් කරගන්න. හරිද? ඊට පස්සේ අපි ක්ලෝස් and ඇප්ලයි කරනවා. හරි. මම මෙන්න මෙතෙන්ට වෙනකන් ආවා. පළවෙනි ස්ටෙප් තුන. මෙතෙන්ට එනකන් ක්ලියර්ද? මිස් close and apply කරාම මොකුත් එන්නේ නැහැ නේ. ඒක there are pending changes in your queries කියලා එහෙම තමයි මෙතන ඇප්ලයි චේන්ජස් තියෙනවා නම් ඇප්ලයි චේන්ජස් ටික් කරන්න. apply changes. ආ. සමහර වෙලාවට එන්නේ නැහැ. එතනකොට ඇප්ලයි චේන්ජස් දාන්න. ඔයාලා ඩිස්කාන්ට් චේන්ජස් කරත් ඒ ටික මෙහි පැත්තට එන්නේ නැහැ. හරි. මෙන්න මේ විදිහට එනවා ළමයි. දැන් අපේ ටේබල් දෙක තුනක් තිබ්බනම් මේ වගේ ටේබල් 3-4ක් මේ මොඩලින් view එකේ තියෙනවා. ඔයාලා දන්නවා ඇතිට මේක report view එක, මේක table view එක, මේක model view එක. report view එක යූස් කරන්නේ අපේ visualization එක, ඒ කියන්නේ අපේ visualization ටික හදාගන්න design part එකට මේක අපේ ටේබල් එක විදිහට පෙන්වන්න. ඒ කියන්නේ අපේ ওই data set එක ටේබල් විදිහට පෙන්වනවා. මෙතන ටේබල් 10ක් තිබ්බනම් ওই 10 වෙන වෙනම අපිට බලා ගන්න පුළුවන් ටේබල් ටැබුලර් ෆෝමැට් එකකින්. මෙතන දැන් අපේ එක data set එකයිනේ තියෙන්නේ. ඒ හින්දා මේක මෙහෙම තියනවා. අපිට ඉස්සරහට ටේබල් දෙක තුනක් යනකොට අපි මෙතන රිලේෂන්ෂිප් හදනවා. මේ මොඩල් view එක යූස් කර. හරිද? හරි. දැන් මෙන්න මේ වගේ canvas එකකට ආවා. හරි. අපිට කියනවා අපි ළඟට දැන් යන් අතෙන්ට build KPIs, go to modeling and new measures. Enter the following one by one. හරි. මගේ KPI. ඒ කියන්නේ මගේ කම්පැනි මැනේජර්ට ඕනේ මෙන්න මේ වගේ KPI measures ටික හදාගන්න. හරිද? එයාට sum of sales හදා ගන්න ඕනේ. එයාගේ total sales එක කියලා කියන්නේ අර අපේ ටේබල් එකේ තියෙන sum of sale කියන එක. total profit කියලා කියන්නේ sum of profit කියන එක. total quantity කියලා කියන්නේ sum of quantity කියන එක. කියන්නේ අර අපේ ටේබල් එකේ තියෙන quantity ටික එකතු. මොකෝ filtration එකක් නැහැ. මෙයා කියන්නේ ඔයාගේ අර ඔයාගේ ටේබල් එකේ sales එක එකතුව ගත්තොත් ඔයාලට total sales හම්බ වෙනවා. ඔයාගේ profit එක එකතුව ගත්තොත් total profit හම්බ වෙනවා. total quantity එක ගත්තොත් total quantity එක හම්බ වෙනවා. average order value එක හදාගන්නත් එයා equation එකක් දාලා දෙනවා. හරිද? මෙන්න මේව තමයි අපේ calculation අදාළ KPI. Key performance indicators ටික තමයි මෙන්න මේ ටික. හරිද? මෙතෙන්ට එනකන් තේනවා දැන් ඔයාලට කියනවා මෙන්න මේ KPIs ටික යූස් කරලා calculation ටික කරන්න කියලා. මෙතෙන්ට එනකන් clearද? ඔව් මිස් මේක මැෂින් එක පොඩ්ඩක් ලෝඩ් වෙනවා. ඒක මට ක්ලියර් වුණා. මගේ මැෂින් එකේ දැකුවාම කියනවා. හරි. UR කියන කෙනත් අට ක්ලියර්ද? ක්ලියර් නැත්තම් කියන්න. මිස් UR කියන්නේ මගේ ලැප් එකේ ලොගින් වෙලා තියෙනවා. UR හරි. මෙහෙම කරමු. දැන් මේක අයිඩෙන්ටිෆයි කරගන්න sum of sales, sum of profit. ඉස්සෙල්ලා මේ තමයි අපේ equation ටික. හරිද? In the sales dashboard, manager don't want to drill to the every table of data. They mainly focus on KPI values at the top because those show the big picture of business health. Focus this using visuals කියලා කියන. ඒ කියන්නේ මැනේජර්ට ඕනෙලු අර මේ විෂුවල්ස් ටික
පේන්න දාගන්න. ඒ කියන්නේ ඉස්සෙල්ලම පේනකොට මේ total sales, total profit, total quantity කියන value එක පෙන්වන්න ඕනේ. අපි value එකක් ඒ කියන්නේ එකපාර පෙන්වන්න මොකද්ද use කරන්නේ? ඒ කියන්නේ total profit එකක් වගේ use කරන්න. ඒ කියන්නේ එකපාර පෙන්වන්න. විෂුවලයිසේෂන් જાතියක් තියෙනවා කාඩ් කියලා. මේකෙන් පුළුවන් අපිට අර fully මෙන්න මේ විදිහට total sales, total profit, quantity වගේ values ටික one time දැන් business එකේ ඔයාගේ manager දැක්ක ගමන් එයාට පේනවා මෙච්චර total profit එකක් තියෙනවා. මෙච්චර total quantity එකක් තියෙනවා. මෙච්චර total sales එකක් තියෙනවා. අපිට මෙන්න මේ date period එක අතර. හරිද? ඒ වගේ එයාට පුළුවන් එකපාර දැක ගමන් business insight එකක් ගන්න. ඒ වගේ ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. මේක කියනවා අර මෙන්න මේ පේලි ටිකේ ફોකස් කරන්නලු එයාට ඕනෙද බිග් පික්චර් එකක් ගන්න මෙන්න මේ KPI ටිකේ. ඒ කියන්නේ එයා ફોකස් කරන්නලු විෂුවලයිසේෂන් ටික පේන විදිහට. ඒ කියන්නේ ඔයාලට කාඩ් ටිකක් ඇඩ් කරන්නලු මේ ලොකු වැලියුස් ටික පෙන්වන විදිහට. හරිද? ඔයා හිතන විදිහට ඇකවුන්ටන්ට් කියන්නේ ඔයාට හිතන විදිහට මෙන්න මේ වැලියු වලින් වැඩියම බිස්නස් ඕන කෙනෙකුට වැදගත් වැලියු එක මොකක්ද? මෙතන තියෙන වචන KPI 4. සේල්ස් තියෙනවා, ප්‍රොෆිට් තියෙනවා, ක්වොන්ටිටි තියෙනවා, ඇවරේජ් ඕඩර් වැලියු තියෙනවා. මට නම් ඇත්තටම මෙතන වැදගත් එක ප්‍රොෆිට්. හෙලෝ ප්‍රොෆිට් එක මිස්. හෝ ප්‍රොෆිට් එක. එතකොට ඔයාට පුළුවන් ඕනේ නම් මෙහෙම දෙයක් කරන්න බිස්නස් යූසර්ට ඉස්සෙල්ලාම පෙන්නලා මේක ඕන වෙන කලර් එකකින් වගේ highlight කරලා බිස්නස් යූසර්ට එකපාර දැක්ක ගමන් ප්‍රොෆිට් එකේ ඉන්සයිට් එක ඉස්සෙල්ලාම පෙන්නන්න. හරිද? තමයි මම ඉස්සෙල්ලාම මෙන්න මේ total profit කියන එක visualization එකට add කරලා දෙන්න. අපි දැන් මේ ටික හදන්න යන්. හරි. අපි දැන් ඉස්සෙල්ලාම මේ KPIs ටික හදාගෙන ඉමු ළමයි. හරිද? හරි. අපි විෂුවලයිසේෂන් ටික හදන්න කලින් අපේ KPIs ටික හදාගමු. හරි. ඔයාලා අහලා ඇතිනේ measures කියලා අපි විෂුවලයිසේෂන් වල values ඒ කියන්නේ values field වලට use කරන්නේ measures කියලා. ඒ කියන්නේ ওই measures use කරාම අපි විෂුවලයිසේෂන් එකට අදාළව measure එක අදාළ එකට dynamically calculate වෙනවා. ඒ වගේ ඒවට අපි measures කියලා කියනවා. දැන් measure එකක් හදාගන්න යන්නේ. ඉස්සෙල්ලම මම measure එක හදාගන්න මම ওই measures ටික ඔක්කොම දාගන්න folder එකක් හදාගන්න. folder එකක් හදාගන්න මම මේ table view එකට ගිහිල්ලා මෙන්න මෙතනින් new table කියන tab එක open කරගන්න. මම මේක ළමයි ඔයාලා හිතන්න එපා මේක table එකක් නෙවෙයි. මේක නිකන් folder එකක් කියලා හිතන්නකෝ ඔයාගේ measures ටික දාගන්න. හරි. මම ඔය KPIs ටික හදාගන්න ඕන හින්දා ඒක ඔක්කොම ටික එක තැනකට දාගන්න ඕන හින්දා ඩෑෂ්බෝඩ් එක පිළිවෙල වෙන්න ඔය ඔක්කොම එකම තැනකට සේව් කරගන්නවා. දැන් මේක ටේබල් එක ඇතුලේ තිබ්බොත් ඔය කොලම්ස් උත් එක මෙෂර්ස් හොයාගන්න බෑ. හරිද? ඒ හින්දා මම මේ වගේ ෆෝල්ඩර් එකක් ඇතුලේ දාගන්නවා. ඔය new measures ගියා මට කියනවා total sales එක ඉස්සෙල්ලම හදාගන්න. හරි මට කියන්න බලන්න මම කොහොමද total sales එක හදාගන්නේ? මට ඕනේ මෙන්න මේ ටේබල් එකේ තියෙන සේල්ස් ටික එකතුව ගන්න. කොහොමද මම මේ ටිකේ සේල්ස් එක එකතුව ගන්න? ඕන කෙනෙකුට උත්තර දෙන්න පුළුවන්. මම කොහොමද මේකේ සේල්ස් එක එකතුව ගන්න? මේ ටේබල් එකක් තියෙනවා. ඒ ටේබල් එකේ තියෙන සේල්ස් එකේ එකතුවක් ගන්න කොහොමද? අපිට ඒක කියලා තියෙනවා මේ ටේබල් එකේ සේල්ස් වල එකතුව ගන්න කියලා sum of sale කියන එකේ. ඒ කියන්නේ මොකද්ද? හරි. ඔයාලට හිතෙන විදිහට කියන්න. මොකද්ද total sales කියන්නේ මේ ටේබල් එකේ කියලා? ඔයාලට මොකක් හරි ටේබල් එක
එකතුවක් ගන්න වුණොත් ඔයා මොකද කරන්නේ? නෝමලි ඔයා එක්සෙල් යූස් කරාම මොකද කරන්නේ? සම් එක දානවා. ඔව් ඒ වගේම තමයි අපි දැන් අපිට කියලා තියෙනවා sum of profit එක ගන්න කියලා sum of sale එක. මෙන්න මෙහෙම අපිට තියෙනවා මේ DAX. ඔය Excel වල ෆන්ක්ෂන් එක වගේම මේකෙත් sum කියලා එකක්. අපි මේක ඇතුළට අර table එකේ sales column එක දාගන්න. එතකොට ඒකේ එකතුව එනවා. අපි ඔන්න මේ values ටික බලාගෙන යනවා. මෙන්න මේ වගේ අපේ මේ කොලම් එකේ තියෙන fully value එක තමයි මේකේ තියෙන sum එක තමයි එන්නේ. ඔයාලා Excel එකකින් බලන්න ඕන Excel එකෙන් මේ එකතුව එයි මෙන්න මේ value එකට. මෙන්න මේ 48යි 6000 කියන value එකට එයි. 14,86,000 කියන එක එයි. හරිද? ඊළඟට මම total profit එක හදනවා. total profit එක කියන්නේ sum of profit කියන එක. ලැප්ටොප් එක පස්සට ලැප්ටොප් එක බෝඩ් excuse me. ඔව්. මට පොඩ්ඩක් පැහැදිලි කරන්න අර ෆෝමට් එක දෙනවනේ ඉස්සර ෆෝමියුලා එක දෙනවනේ උඩ ඒ කොහොමද දාන්නේ කියලා මට මගේ එකේ එක ක්ලික් කරගන්න බැරුව තියෙනවා. මෙතනින් new mesh එකක් ගන්න මේ ඩොට් තුන ක්ලික් කරලා කොතනින්ද මේ? ඔයා දැන් ෆෝල්ඩර් එකක් හදාගත්තා නැත්නම් normally new mesh එකක් ගන්නත් පුළුවන්. එහෙම වුණොත් අර normally අපි තියෙන table එක ඇතුළට යන්නේ මේ new mesh එක කියලා තියෙන්නේ. මේව තමයි අපි visuals වලට use කරන්නේ value calculation ටික අපි දාගන්න measures වල. ඕකේ. හරි. මෙන්න මේක අරගෙන ඔයා මෙහෙම ඔයාගේ දැන් ඔයාගේ කොලම ඒ කියන්නේ මෙෂ් එකේ නම දාගත්තා. ඊට පස්සේ සමාන ලකුණක් දාගත්තා. ඔයා කිව්වා sum එක ගන්න profit එකේ sum එක ගන්න sales එකේ කියලා. මම මේ විදිහට කොලම් දෙකක් නේ measures දෙකක් හදාගෙන තියෙනවා. මේ විදිහට. හරි මේ වල value. ඔයාලා බලන්න මේ වල එකතු අරගෙන table දෙකේ මෙන්න මේ profit එකයි sales එකයි ඔන්න ඔය value එකේ මේ දෙක එකතුව ගත්තොත් මෙන්න මේ values ටික එනවා ඇති. මෙන්න මේ value එකයි මෙන්න එන්නම ගත්තාම මේ දෙක value දෙක එනවා. හරි. අපි ඕන total profit එකයි total sale එකයි ගත්තා. ඊට පස්සේ මට ඕන total quantity එක ගන්න. හරි. ඒකට කොලම් එකක් තියෙනවා. total quantity කියලා අපි නම දාගන්නවා. මේ quantity කියන කොලම් එකේ එකතුව ගන්න. හරි. ඊළඟට තියෙනවා average order value එක. හරිද? අපේ order value එකේ average එක ගන්න කියලා කියනවා. හරිද? ඒකේ අපිට equation එක දීලා තියෙනවා manages sum of sales එක බෙදන්නලු order ID එකෙන්. හරිද? ඒ කියන්නේ orders ගාන sales එකේ එකතුව බෙදනවා කොච්චර order ගානක් order ගාන එකතු. හරිද? මෙතනදී අපි equation එකට use කරනවා. ඔයාලට පුළුවන් normally බෙදීමක් use කරන්න. එහෙම නැත්නම් මම equation එකක් දැන් කියලා දෙනවා. divide කියලා function එකක් තියෙනවා. average order value. මේකෙත් එන්නේ ළමයි ඔය normally බෙදෙනා වගේ මේක දාන equation එකට. හරිද? ඔන්න බලන්න divide එක ඇතුලේ numerator එකයි denominator එකයි තියෙනවා. එතකොට ඔයාගේ මෙන්න මේ උඩ value numerator කියන උඩ එකනේ equation එක. ඒක දාලා ඉස්සලා ඊට පස්සේ denominator එක පල්ලෙකට දාන්න. ඊළඟ එකට. ඔන්න මම දානවා ඉස්සලම sum of sale. දැන් sum of sale already හදාගෙන තියෙන්නේ. අර mesh එකට ඉස්සලා හදාගත්තනේ. ඒක මට ඕන යූස් කරන්නත් පුළුවන්. නැත්නම් සම් එකක් ගහලා ආයේ අර ඉක්වේෂන් එක හදාගන්නත් පුළුවන්. අපේ ඉක්වේෂන් එකක් කලින් හදාගත්ත එක ආයේ යූස් කරනවා මිසක් ආයේ එහෙම හදන්නේ නැහැ.
එතකොට අපේගේ ඔප්ටිමයිස් ගතිය වැඩි කරගන්න ඕන හින්දා අපි කරන්නේ අර කලින් හදාගත්ත මෙෂය එකක් මෙතනින් රියූස් කරනවා. මම සේල්ස් එක ගත්තා. හරිද? ඔයාලා බලන්න අර ඉක්වේෂන් එක දිහා Excel sheet එකේ. දැන් ඊට පස්සේ කියනවා order ID එක ගන්න කියලා. order ID. දැන් මෙතන ගන්න ඕනේ අපි average එකක් කියන්නේ අපේ මොන හරි දෙයක් ඒ කියන්නේ ඕඩර්ස් ගානෙන් බෙදන එකනේ අපේ සේල්ස් එක ඕඩර්ස් ගානෙන් බෙදුවහම තමයි අපිට මොන හරි එක ඇවරේජ් එකක් එන්නේ. හරිද? ඊට පස්සේ මෙතන මම කවුන්ට් එකක් ගන්නවා ඕඩර් ID. ඕඩර් ගාන හොයාගන්න. මෙතන මම කවුන්ට් එකක් නෙවෙයි ගන්න කවුන්ට් ඩිස්ටිං එකක්. ඒ දෙන්නගේ අතර වෙනස තමයි ඩිස්ටිං කවුන්ට් උනත් ඕඩර් එකක් දෙපාර රිපීට් වෙන්නේ නැහැ. ඩිස්ටිං එකක් කියන්නේ යුනික් කියලා කියන එක. එතකොට එක ඕඩර්ස් වලට අදාළ ටෝල් සේල්ස් එක තමයි එන්නේ. එතන ක්ලියර් වුණ නැත්නම් ආය අහන්න. ඒ කියන්නේ දැන් මෙතන නම් කොහොමත් ඒක අවුලකුත් නැහැ. අර ඉස්සරහට එන ඩේටාත් ගැන හිතලා තමයි මම මේ විදිහට කරන්නේ. මොනවා හරි වෙලාවක ඕඩර්ස් දෙක තුනක් ආවොත් ලිස්ටින් එකක් ගත්තාම යුනික් ඩේටා ටික විතරයි එන්නේ. එතන ක්ලියර් නැත්නම් කියන්න. නවංජනක තේරුණාද? ඔව් මිස්. ඒ කියන්නේ ඔයාගේ ටේබල් එකේ තියෙන සේල්ස් ටික ඕඩර්ස් ගානෙන් බෙදුවා කියලා කියන්නකො ඇවරේජ් එකක් කියන්නේ ඒකනේ. ඒක තමයි එතන වෙලා තියෙන්නේ. ඔයාලට ඕනක බෙදීම ලකුණක් දාන්නත් පුළුවන් ඩිවයිඩ් ෆන්ක්ෂන් එක යූස් කරන්න නැතුව. මේ විදිහට ගන්නත් පුළුවන්. මේකත් ආකරන්නකො. මේක තේරුණාද? ඔව් මිස්. හරි. අපි අද මේ ලේසි ෆන්ක්ෂන්ස් ටිකක් තියෙන්නේ. ඔයාලට ඉස්සරහට ගොඩාක් ඒ කියන්නේ ගොඩාක් වලට යූස් වෙන ඔයාලගේ එක එක කැටගරි වලට අදාළ ඒවා අපි ඉස්සරහට කතා කරමු. හරිද? දැන් මම මේ ටික හදාගත්තා. ඔයාලා ඊට පස්සේ බලන්න මෙන්න මේ වල උත්තර ටික හරිද කියලා. Excel එක ඕපන් කරමු. මම සේල්ස් එක එකතුව බලනවා. මෙන්න මේ ගාන වෙලා තියෙන 148,6000. ප්‍රොෆිට් එක 206යි ගාන තියෙනවා. ඊට පස්සේ ටෝටල් ක්වොන්ටිටි එක. බලමු ක්වොන්ටිටි එක කොච්චරක් තියෙනවද කියලා. ක්වොන්ටිටි එක තියෙනවා 114. අපේ වැලියු තුන හරි. ඊට පස්සේ ඇවරේජ් එක කියන්නේ ඔය 148යි 6000 කියන එක ටෝටල් ගානේ තියෙන එකෙන් බෙදනවා කියන එක. ඉතින් මේ වැලියු එක මේ ඕඩර්ස් තියෙනවා 26. ඔන්න ඔය ගානෙන් බෙදලා එන උත්තරේ තමයි ඔතන එන්නේ. මෙන්න ඒ විදිහට ඔයාලා ඉස්සෙල්ලාම ඔයාලගේ මේ KPI හදාගත්තට පස්සේ එන උත්තර ටික හරිද කියලා බලන්න. මොකද අපි වැඩ කරන රෙවෙනියු එක රෙවෙනියු වැරදෙන්න බෑ. ඒක හොඳටම මතක තියාගන්න. අපි දෙයක් කරනකොට මේක ලොකු රෙස්පොන්සිබිලිටි එකක්. අපි හදනකොට ඩෑෂ්බෝඩ් වල කිසිම ඒ කියන්නේ වැලියු වල මිස්මැචස් වෙන්න බෑ. හරි. මේ ටික හදාගන්න. ඉස්සෙල්ලාම හදාගත්තා. ඊට පස්සේ අපි දැන් කරන වැඩේ අපි යනවා අපේ assignment එකට. අපේ dashboard එක. හරි. අපිට කියනවා build the dashboard step by step. Sales by region. හරි. ඔන්න මම වෙනම page එකක් ගන්න මේක කොහොම තිබ්බද? sales by region. ඔන්න මම මේ වගේ chart එකක් ගන්නවා. අපි ඉස්සෙල්ලාම KPIs ටික මෙතෙන්ට අරගෙන එමු. අපේ ඩෑෂ්බෝඩ් එකට නමක් දාගන්න ඉස්සෙල්ලාම අපි ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඩෑෂ්බෝඩ් එකට නමක් දාගන්න එක. මේක අපිට ඩ්‍රැග් කරන්න බෑ. මේක අපි හඳුනන ටෙක්ස්ට් බොක්ස් කියලා. මේකෙන් තමයි අපි ටෙක්ස්ට් එකක් ඩෑෂ්බෝඩ් එකට ඇඩ් කරගන්නේ. ඔන්න මම අපේ කම්පැනි නම ඔයාලා හිතන්න මොකක් හරි ජෙන් ඇනලිටික්ස් කියලා අපි නිකන් දාමු. ටික්ස් සේල්ස් ඩෑෂ්බෝඩ් කියලා නම දාගන්න.
මේ වගේ වුණත් ඔයාලා ඒ කියන්නේ ස්පේස් නැහැ කියලා. ඒක චුට්ටක් මේක බ්‍රැක් කරන්න. හරි. මෙන්න මේ විදිහට නම දාගත්තා. ඊට පස්සේ මට අර ඉස්සෙල්ලම කියලා තියෙනවනේ අර KPI ටික ફોකස් කරන්න කියලා. ඒ හින්දා මම කාඩ්ස් ටිකෙන් මැනේජර්ට පෙන්නන්න ඕනේ හින්දා මේ විදිහට අර මේ KPIs ටික දාගන්න. මම ඉස්සෙල්ලම ප්‍රොෆිට් එක දාගත්ත ළමයි. මොකද මට මෙයාව තමයි ඉස්සෙල්ලම පේන්න ඕනේ. මගේ ප්‍රධානම ඒ කියන්නේ අපි මැනේජර් කෙනෙක් නම් අපේ බිස්නස් එකේ ඕන නම් අපිට ඉස්සෙල්ලම බලන්න අපිට ඇත්තටම සේල්ස් ඕනේ. අපි ඉස්සෙල්ලම ෆෝකස් කරන ප්‍රොෆිට් එකනේ. ඒක තමයි ඉස්සෙල්ලම එයාගේ හැයන්නේ. ඒ හින්දා මම ඉස්සෙල්ලම එයාව පෙන්නවා. ඊට පස්සේ මම ඔයාලට පුළුවන් මේ විෂුවල්ස් කොපි කරගන්න කොපි විෂුවල් යූස් කරලා මෙතෙන්ට මම දාගන්නවා ටෝටල් සේල්ස් එක. මම ලේසි වෙන්න තමයි ළමයි මේ කොපි කරගන්නේ. එතකොට ඒ විෂුවල් එකම අරගෙන අපිට පුළුවන් චේන්ජ් කරගන්න. එතකොට මේකේ සයිස් එකත් සමානයි. එතකොට අපි ඩෑෂ්බෝඩ් එක ගන්නට හදා ගන්න පුළුවන්. ඊට පස්සේ මම ක්වොන්ටිටි එක දැම්මා. ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් එනකොට අහන්න. මේ විදිහට මම අර හදාගත්ත KPIs ටික මෙතෙන්ට යූස් කරනවා. හරි. අපි පස්සේ පාට වෙනස් කරගමු. තමයි ඉස්සෙල්ලාම මෙතෙන්ට අපේ පළවෙනි එක දාගන්න. sales by region. ඔයාලට මෙතෙන්ට මැප් එකක් යූස් කරන්නත් පුළුවන්. දැන් මොකද sales by region. region sales එක විචලනය වෙන්නේ මොකෙන්ද ළමයි? x axis එකට එන්න ඕනේ මොකද? sales by region. හොඳට හිතන්න sales by region නම් අපිට මොකද්ද x axis එකට එන්න ඕනේ. මං ගත්තේ ස්ටැගර් chart එකක් කියලා හිතන්නකෝ. ස්ටැගර් chart එකක් ගත්තා. මට පෙන්වන්න ඕනේ sales by region. ඉංග්‍රීසි වචනෙන් හිතන්න sales by region. එතකොට region එකට අනුව sales. හරිද? එතකොට region එකනේ x axis එකට එන්න ඕනේ. එතකොට මම ඉස්සෙල්ලම region එක x axis එකට දාගන්නවා. හරි. ඊට පස්සේ මම අපි අර හදාගත්ත මෙෂර් එකේ sales එක මේ පැත්තට දාගත්තා. ඔන්න එක එක දිස්ත්‍රික්කවල එක එක region වල sales එක තියෙනවා. හරිද? මට කියන්න ඔය දෙන්නම් කවුරුහරි වැඩියම sales තියෙන්නේ ඔයා මැනේජර් නම් ඔයාලට දැක්ක ගමන් වැඩියම sales තියෙන කෝකද කියලා හිතන්න. දැන් අපි වැඩිපුර මේක පෙන්වන්න ඕන හින්දා අපි මේ වගේ රිබන් එකක් යූස් කරනවා. එතකොට ඔයාලට පේනවා මේක චුට්ටක් හරි අප් ඩවුන් වෙලා තියෙනවා කියලා. හරි. වැඩිපුරම sales තියෙන මොකක්ද? ඔයාලා මෙතෙන්ට ගියාම පේනවා වින්ඩෝ එකෙන් අපි ලයින් chart එකක් යූස් කරන්න පුළුවන්. මේකට මෙහාට එනකොට ටිකක් අඩු වෙලා තියෙනවා. මෙන්න මෙහාට එනකොට තව අඩු වෙලා තියෙනවා. මේ විදිහට විචලනය වෙලා තියෙනවා. මොකද්ද වැඩියෙන්ම sales තියෙන region එක? පළවෙනි එක. කියන්න බලන්න. වැඩියෙන්ම sales තියෙන්නේ මොකේද? කැන්ඩි. ඔව් කැන්ඩි එකේ තියෙන මේ විදිහට ඔයාලට පුළුවන් මේවල කලර්ස් චේන්ජ් කරන්න. ඔයාලා ෆෝමැට් විෂුවල්ස් වලට ගිහිලා මේවල කලර්ස් පාට ඒ ටික චේන්ජ් කරගන්න ගැලපෙන විදිහට. ඒ කියන්නේ එතකොට ඔයාලට මේ තව ටිකක් මේවා හයිලයිට් කරලා පෙන්වන්න ඕන විදිහට ඩෑෂ්බෝඩ් එක අපි හදා ගන්න ඕන. අපි ෂේප් ඒරියා දාන්න පුළුවන්. අපි ඩේට් ලේබල්ස් මෙතන මේවා කරන්න පුළුවන්. එතකොට තව ටිකක් විෂුවලයිසේෂන් ඒ විදිහට බිස්නස් ඉන්සයිට් එක වැඩි වෙන විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. හරිද? මේ විදිහට අපිට one by one zoom out zoom in කරන්න පුළුවන් මේ zoom slide එක යූස් කරලා මේ වගේ ඔප්ෂන් try කරලා බලන්න. දැන් ඔයාලද දැන් හදනවා නම් එහෙම හරි ඔයාලා ගිහින් හදනවා නම් මේ ටික ඔක්කොම ඔයාලා එකට ඉන්ක්ලූඩ් කර ගන්න ඕනේ. හරිද? වගේම ඔයාලා හිතන්න හැම වෙලේම බිස්නස් එකට මේක දැක්කහම එකපාර පේන්නේ කොහොමද? හැම වෙලේම ඔයාලගේ ඔළුවේ තියෙනව නේද? හරිද? ඒක තමයි ඉස්සල්ලාම තේරුම් ගන්න. හරිද? කියන්නේ කොහොමද? වැඩියෙන්ම දැය දැක ගමන් කැන්ඩි කියලා පේන්න ඕනේ.
කෝල් මොකද්ද අඩු වුනේ? ඇයි මේක අඩු වෙලා තියෙන්නේ කියලා එයාට දැන් මොකක් හරි සේල්ස් එකක් වැඩි වෙලා තියෙනවා නම් ඇයි එක අඩු වෙලා තියෙන්නේ? ඒ අඩු වෙච්ච එක වැඩි කරගන්නනේ අපේ මැනේජර්ට ඕනේ. ඒ විදිහට එයාට දැක්ක ගම ඩිසිෂන් එකක් මේ විදිහට ගන්න පුළුවන්. හරි. අපි යමු ඊළඟ chart එකට. අපි මේකේ පාට කලර්ස් මාරු කරගමු. හරි. අපි ඊළඟට යනවා ළමයි month sales trend කියන එකට. හරිද? monthly sales trend වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. හරිද? monthly sales එක trend එන්නේ ওই විදිහටද කියලා අපි ගමු. එක එක මාසෙට අනුව sales එක විචලනය වෙන්නේ කොහොමද කියලා. අපිට මේ දෙකක් වගේ විචලනය වෙන්න ඕන. මෙන්න මේ chart use කරන්න පුළුවන්. මේ charts වලට යනවා නම් ඔයාලට දෙකක් මෙතන secondary y axis එකකුත් තියෙනවා. දෙකක් compare කරන්න ඕනේ නම් වගේ ඒවට යන්න පුළුවන්. ඔයාලට මේ තියෙන charts හරි pie donut charts වගේ ඒවා දෙකක් comparison. දැන් මේක තියෙන sales by region. month එකට අදාළ ප්‍රොෆිට් එක. ඒ විදිහන්නේ විචලනය කරන්න තියෙන්නේ. සෝරි මේක month එකට අදාළ sales. ඒ විදිහට ප්‍රොෆිට් එකට අදාළ කැටගරි. දෙකයිනේ තියෙන්නේ. දෙකක් විචලනය කරන්න ඒ වගේ graphs use කරන්න පුළුවන්. cluster chart එක, segment chart එක, pie chart එක, donut එක මේකත් use කරන්න පුළුවන්. මේක ඕන තව additionally අපිට secondary second ඒ කියන්නේ values දෙකකුත් ඒ කියන්නේ හිතන්නකෝ ඇක්චුවල් සේල්සුයි ටාගට් සේල්සුයි ඒ වගේ විචලනය කරගන්න පුළුවන්. හරිද? ඔන්න මම මෙතෙන්ට යනවා ළමයි. මම යන්නේ month එකට දාලා sales analysis කරන්න. අපේ date column එක තියෙනනේ මේකේ තියෙනවා එක එක දවස්. මේ date column එකේ තියෙනවා එක එක දවස් තියෙනවා. හරි. ඊට පස්සේ අපි අපේ sales column එක මෙතෙන්ට ගන්නවා. මට ඕනේ මාසෙට අදාළනේ මම මේකේ තියෙන ටික අයින් කරලා මෙන්න මේ විදිහට මාසෙට අදාළව sales ටික ගන්න. මේ විදිහට අපිට ගන්න පුළුවන්. ඕනනම් අපිට පුළුවන් DAX use කරලා මෙන්න මේ date එකේ month එක එළියට අරගෙන ඒක මෙතෙන්ට use කරන්න පුළුවන්. අපිට කැමති විදිහකට choose කරන්න පුළුවන් මේ date එක දාලා date hierarchy option එක ඔබලා අර අපිට ඕනේ month එකනේ month එකට අදාළ total sales කියලා හදාගන්න තියෙනවා. clearද? ඔව් මිස්. අපි ඊළඟට යමු. ඊළඟ එකට. අපාට කලර්ස් මාරු කරගමු. ප්‍රොෆිට් by කැටගරි කියලා තියෙනවා. ප්‍රොෆිට් එක විචලනය වෙන්නේ කොහොමද කියලා කැටගරි එකට අදාළ. හරිද? හරි. අපි දැන් කැටගරි. කැටගරි කියන්නේ ළමයි එක එක කැටගරි තියෙනවා. ඉලෙක්ට්‍රොනික්ස් මේ වගේ උපකරණ තියෙනවා. ක්ලෝතින්, ෆර්නිචර්, ග්‍රොසරි වගේ අයිටම්ස් ටිකක් තියෙනවා. එක එක කැටගරි අනුව ප්‍රොෆිට් එක. ඒ කියන්නේ මොන අයිටම් එකේද ප්‍රොෆිට් එක වැඩිපුර ඇවිල්ලා තියෙන්නේ කියලා ඔයාලා මට කියන්න ඕනේ මේක අපි හැදුවට පස්සේ. මම මේ chart එකක් ගන්නවා. ප්‍රොෆිට් එක හරි. ඔන්න මම කැටගරි එක දාගන්නවා legend axis එකට. මම ප්‍රොෆිට් එක දාගන්නවා values වලට. හරි. මේ තියෙනවා එක එක properties. කියන්නේ clothing වලට හරි. මට කියන්න වැඩියෙන්ම මේක දැන් ඔය values පේන්නේ නැතුව වලට colours වලින් කියන්න පුළුවන් manage ඔයා නම් වැඩියෙන්ම මොන කැටගරි එකේද ප්‍රොෆිට් එක වැඩිම. ඔය දින හිතන්නකෝ කවුද කියලා ඔයා මැනේජ් කියලා කවුද කැටගරි වැඩිම මොකද්ද ප්‍රොෆිට් එක වැඩිම කැටගරි එක. ඉලෙක්ට්‍රොනික්ස්. ඔව් ඉලෙක්ට්‍රොනික. හරි. අපි මැනේජර්ට මේක දැක්ක ගම එයාට දාලා ඉන්සයිට් එක හම්බෙනවා. හරි. තව මේකේ අපි ෆෝමැට් කරගන්න පුළුවන් මේ ෆෝමැට් විෂුවල්ස් වලට ගිහිල්ලා මේක තව ටිකක් අපිට අර මැනේජර්ට පේන විදිහ තව ටිකක් ඉන්සයිට් එක වැඩි කරන්න පුළුවන්. හරි. අපි ඊළඟ එකටත් යමු. හරි ඊළඟට කියනවා customer segmentation by total quantity. එකේ quantity එක අනුව කස්ටමර්ට අදාළව quantity එක කස්ටමර් කොච්චර quantity එකක් ගත්තද කියලා විචලනය කරන්න. හරි. අපි එකට ගමු. chart එකක් ගමු. මෙන්න මේක.
අද මේ උඩ චාර්ට්ස් යූස් කරගෙන දෙකක් කම්පෙයාර් කරන්න. මේ පයි chart මේ chart එක පුළුවන්. ටේබල් වගේ ඒවා යූස් කරන්න එපා. ඔයාලා ටේබල් වගේ යූස් කරන්න ඔයාලගේ කස්ටමර්ට මේක ඩවුන්ලෝඩ් කරලා එක්ස්පෝර්ට් කරලා මොන හරි කරගන්න ඕනේ නම්. ඒ වගේ සිනාරියෝස් වලට අපි ටේබල් මැට්‍රික්ස් වලට යනවා. අපි ඒ වගේ එක්සැම්පල් කරමු. ඇනලිසිස් පර්පස් වලට හදන ඩෑෂ්බෝඩ් වලට තමයි අපි ඔය ටේබල් මැට්‍රික්ස් වගේ විෂුවල්ස් යූස් කරන්නේ. හරි. ඔන්න මම ටෝටල් ක්වොන්ටිටි එක දැම්මා. කස්ටමර් දැම්මා. එක එක කස්ටමර්ට අනුව කොහොමද කියලා මෙතන පේනවා. හරි. මෙන්න මේ විදිහට අපේ ඇක්සස් එක හදාගත්තා. අපේ ඩෑෂ්බෝඩ් එකේ යා කියලා තියෙන මේවා ටික. මැනේජර්ට ඕන ටික. හරි. Manager want to filter the region and category. හරි. ඔයා මෙහෙම හිතන්නකෝ. ඔයා මොන හරි region manager කෙනෙක්. හරි. ඔයාට ඒක ලේසියෙන් බලා ගන්න අපි මේ ඩෑෂ්බෝඩ් එකට ඇඩ් කරන්න ඕනේ මොකක්ද? කැමති කෙනෙක් උත්තර දෙන්න. ඒ කියන්නේ ඔයා region කෙනෙක් නම් ඔයා region එකේ එක්කෙනා නම් ඔයාට region එකේ sales එක එයාගේ profit එක බලා ගන්න ඕනේ. මොකෙන්ද බලා ගන්න? එකපාර බලා ගන්න ඕනේ කියලා හිතන්නකෝ. අපිට පුළුවන් ළමයි ස්ලයිස් එකක් ඇඩ් කරන්න. මේ ස්ලයිස් යූස් කරන්න ඩෑෂ්බෝඩ් එක ෆිල්ටර් අවුට් කරන්න. මේ වගේ ස්ලයිස් එකක් යූස් කරලා මේ region කියන ටැබ් එකක් මේකට දාගන්න. හරිද? දාලා මේක drop slices format visual ගිහින් මෙන්න මෙතනින් අපි drop down එකක් දාගන්න. එතකොට මට කොළඹ එක්කෙනා නම් මට කොළඹ වලට අදාළ data ටික බලා ගන්න පුළුවන්. ගෝල් එක්කෙනා නම් ගෝල් එකට අදාළ data ටික බලා ගන්න පුළුවන්. ජැෆ්නා එක්කෙනා නම් ජැෆ්නාකට අදාළ කරන්න පුළුවන්. කැන්ඩි කියන එක්කෙනා නම් කැන්ඩි වලට අදාළව විචාරණය කරගන්න පුළුවන්. අපිට මේකේ රෝල් සිකියුරිටි ඉම්ප්ලිමන්ට් කරන්න පුළුවන් රීජන් වලට අදාළ. එහෙම කරන්න පුළුවන්. හරි. අපි තව මෙෂ් එකක් දාමු. මං හිතනවා එයාලට ওই දවසටත් අදාළ. මේක අපි තියෙන දෙකට අදාළව කරන්න කියලා. region and category. කැටගරි එකට අදාළව ෆිල්ටර් අවුට් කරන්න. එක එක කැටගරි වලට අනුව කොහොමද විචලනය වෙන්නේ? මම කැටගරි එකක් ෆිල්ටර් එකකට දැම්මා. ක්ලෝතින් වලට කොච්චරද? දැන් මෙතනින් දැක්කම ක්ලෝතින් වල ප්‍රොෆිට් එක කොච්චරයිද? කොච්චර හොඳ ඉන්සයිට් එකක් යට හම්බ වෙනද? ඒ කියන්නේ අදාළ එකට අදාළ රීජන් එක. මන්ත් එකට අනුව සේල්ස් එක මාසවල ඉලෙක්ට්‍රොනික සේල්ස් එක. ඒ විදිහට ඩීප් ඇනලිසිස් එකක් අපිට කරගන්න පුළුවන්. ඔයාලට මේක සර්ච් කරන්න ඕන නම් මෙන්න මේ ඩොට් තුනෙන් ගිහලා මෙන්න මේක සර්ච් කියන එක ටික් කරලා මෙතන ඔයා ටයිප් කරලත් මේක නෝ කරගන්න පුළුවන්. අපේ ගොඩාක් ලොකු ඩේටා සෙට් එකක් තියෙන වෙලාවට අපිට ඔප්ෂන් එක යූස් කරන්න පුළුවන්. හරිද? මෙතෙන්ට එනකන් ක්ලියර්ද ළමයි? මේ කරපු ටික. මෙහෙම තමයි අපි ඩෑෂ්බෝඩ්ස් හදන්නේ. අපේ කියන්නේ මේ ගොඩක් ලේසි රික්වයර්මන්ට් එකක්. ඒ වගේ අපි ටික ටික ඉස්සරහට යනවා. ඒ විදිහට තමයි අපේ මේ ක්ලාස් එක හැදෙන්නේ. ක්ලාස් එක යන්නේ. එතකොට ඔයාලට පුළුවන් මේකේ ෆෝමැටිව් විෂුවල්ස් වලට ගිහිලා මේවට අදාළ එක එක මේ charts වල තියෙන මේවා චේන්ජ් කරගන්න පුළුවන්. අපිට shape areas යූස් කරන්න පුළුවන්. මේ විදිහට ඉන්සයිට් එක වැඩි වෙන විදිහට අපිට එක එක අයිකන්ස් යූස් කරලා එක එක මේවා යූස් කරලා අපිට මේක අපිට කලර්ස් චේන්ජ් කරන්න පුළුවන්. විදිහට අපිට පුළුවන් විදිහට අපිට එක එක විදිහට අර ඉන්සයිට් එක වැඩි වෙන විදිහට විෂුවලයිසේෂන් ටික හදාගන්න.
හරිද? එතනට ගිහිල්ලා ෆෝමැටිව් විෂුවල්ස් ගිහිල්ලා ඔයාලා ඔල්රෙඩි Power BI දන්නවනේ. එතන ෆෝමැටිව් විෂුවල් වලට ගිහිල්ලා මේවා චේන්ජ් කර කර බලන්න. එක එක ඒවා ටිකක් කියන්නේ අර තව ටිකක් ඉන්සයිට් එක ඉම්ප්‍රූව් වෙන විදිහට මේ ටික හදා ගන්න. මේ වල කලර්ස් මාරු කරන්න පුළුවන්. ලේබල් එකේ වැලියු එක අපිට තව ටිකක් හදකන් මේක මාරු වෙනවා. එතකොට ඩිස්ප්ලේ යුනිට් වෙනස් කරගන්න පුළුවන්. දැන් 1000 නම් 1000 මේක බිලියන් වලින් පෙන්නන බිලියන් වලට මාරු කරන්න පුළුවන්. අපි ඒ වගේ ඒවාට යූස් කරන්නේ අපිට ආසන්නම ගැලපෙන එක තමයි යූස් කරන්නේ. හරි. මේ විදිහට ඔයාලා ක්ලාස් එකේදී හරි රෙකෝඩින් එක බලලා හරි ඩෑෂ්බෝඩ් එක හදාගෙන ෆෝමැට් ටිකත් චේන්ජ් කරගන්න. ඔයාලට ඕන නම් මේ විදිහට කලර්ස් එක එක ඒවාට යූස් කරන්න මේ වගේ රිබන් charts යූස් කරන්න මේ විදිහට අපේ අර ඉන්සයිට් එක ගොඩක් වැඩි වෙන විදිහට ඩෑෂ්බෝඩ් එක හදන්න. මේ විදිහට ඔයාලා හදන්න ඔයාලගේ ඩෑෂ්බෝඩ් මම බලලා දෙනවා කොහොමද ටික ටික ඉම්ප්‍රූව් කරගමු කියන්නේ නොලෙජ් එක කොහොමද කියලා. හරි. හරි. ඔන්න මගේ chart එක බලලා මෙන්න මේකට උත්තර කියන්න ළමයි. හරිද? ඔයාලා දැන් මේක හදලා තියෙන්නේ අ වැඩිපුරම සේල්ස් තියෙන region එක මොකක්ද? ඒක ඉස්සෙල්ලා ඔයාලා කිව්වනේ. ඊට පස්සේ තියෙන එක තමයි which category is most profitable? මොන කැටගරි එකද වැඩියෙන්ම profitable වෙන්නේ? profit වෙන කැටගරි වලින් අපේ ඉලෙක්ට්‍රොනික කියන කැටගරි එක තමයි වැඩියෙන්ම profitable වෙන්නේ. හරි. ඔයාලා හිතන විදිහට මොන ඉන්සයිට් එකද මෙතන බිස්නස් එකේ ඕනට මැනේජර්ට වැඩියෙන්ම ඕන වෙන ඉන්සයිට් එක. ඒක මම අමතර ක්වෙස්චන් එකක් විදිහට ඔයාලෙන් අහන්න. වැඩියෙන්ම හොඳ කියන ඉන්සයිට් එක මොකක්ද? total quantity by customer. total quantity by custom. නවංචර ඔයා මොකද කියන්නේ? ඇස් මට ප්‍රශ්න ක්ලියර් ඇහුන්නේ. හරි. වැඩියෙන්ම ඉන්සයිට් එක මේකේ මැනේජර් නම් වැඩියෙන්ම ඒ කියන්නේ ඔයාලට ඉන්සයිට් එකක් ගන්න පුළුවන් විෂුවලයිසේෂන් එක මොකක්ද? කාඩ් වලින් විෂුවලයිසේෂන් එකේ වර්ගය මොකක්ද? ප්‍රොෆිට් එකද අර ඒ විදිහට. total quantity by customer කියලා හිතුවේ ඇයි? ඉන්සයිට් එක. රීසන් එක කස්ටමර් එක තියාගෙන එක කස්ටමර්ටම අපි ගාව තියෙන කැටගරිස් අයිටම්ස් ටික විකුණ ගන්න පුළුවන්. එතකොට අපි සේල්ස් ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන්. අර කස්ටමර් බේස් එකක් වැඩියෙන් හදා ගන්න ඕනේ නැහැ. හරි. හරි. නවංචනා එතකොට මොකද කියන්නේ?
ඒක එතකොට කස්ටමර් හැමදාම මේ කස්ටමර්ස්ලට ක්වොන්ටිටි එක වැඩි කියන්නේ එයාලගේ වැඩි කරගත්ත ඒ විදිහට අපිට කරගන්න පුළුවන්. හරි. අපි දැන් අපි මේ විදිහට මැනේජර්ට ඕන අවුට්කම් එකට අදාළව මේ විදිහට අපි ඩෑෂ්බෝඩ් එක හදා ගන්න. හරිද? හදලා අපි අන්තිමට O level security ඉම්ප්ලිමන්ට් කරලා මේක අපි මැනේජර්ට දෙනවා. හරිද? මීට වැඩි ඉන්සයිට් එකක් ඔයාලට වැඩි කරගන්න මේ වල ප්‍රෝමැට් විෂුවල් යූස් කරලා ඔයාලට ඒවා චේන්ජස් කරගන්න පුළුවන්. මේ විදිහට කලර්ස් මේවට යූස් කරන්න පුළුවන්. මෙතෙන්ට ගිහිල්ලා කැමති කලර් එකක්. ඒ කියන්නේ මෙතන ඔයාලා කලර්ස් දානකොට ගොඩාක් සාමාන්‍යයෙන් ඔයාලගේ සමථ කම්පැනියක් ගත්තොත් නම් තීම් එකක් තියෙනනේ තීම් එකට ගැලපෙන්න. අර ඒ විදිහට කලර්ස් අපිට චේන්ජ් කරන්න පුළුවන්. ගොඩාක් ඩාර්ක් වර්ණ යූස් කරන්න එපා. මේකේ ප්‍රධානම අරමුණ තමයි ඔයාලා මේක කස්ටමර්ට හරියටම පේන්න ඕනේ. ඒක තමයි ඔයාලා හැම වෙලේම හිතේ තියාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයා කරන චේන්ජ් එකකින් ඔයාගේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්සයිට් එකට ඉෂුව එකක් එන්න බෑ. හරි. අපි එහෙනම් ළමයි අද ක්ලාස් එක නවත්තනවා. ඔයාලා මේ වීඩියෝ එක බලලා ඩෑෂ්බෝඩ් එක හදන්න. එතකොට ලබන සතියේ ඉඳන් මේ විදිහටම සෙෂන්ස් 4ක් යනවා. ඒ විදිහට තමයි ක්ලාස් එක වෙන්නේ. මම රෙකෝඩින් සහ මේ ડોකියුමන්ට්ස් ටික දාන්නම්. ඩීටේල්ස් ටිකක් දාන්නම්. හරි. ඔය ක්ලියර් නේද? ඉෂුව එකක් නැහැ නේද? හරි. අපි එහෙනම් දැන්ට වයින්ඩ් අප් කරමු. අපි අනිත් දවසේ ඉඳන් පැය දෙකක් ඔයාලට මේක මුල් ටිකේ ඔයාලා ඩෑෂ්බෝඩ් එක හදනවා. ඊට පස්සේ ඒක මේ විදිහටම මම කන්ටිනියු කරනවා. සහ ඔයාලගේ අඩුපාඩු තියෙනවා හදලා තියෙනවා. ඒ හින්දා ඔයාලා මේ ඩෙස්ක්ටොප් එක ඩවුන්ලෝඩ් කරගෙන ලැප් එක සූටබල් විදියට arrange කරගෙන එන්න. හරිද? එහෙනම් join වුණාට thank you ළමයි. Have a good day. Thank you.